ಧರ್ಮದೇಶನ 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 ಧರ್ಮದೇಶನ. හොඳයි දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි මේ ජීවිතය කියන්නේ හරි පුදුම දෙයක්. ඇයි මේ ජීවිතේ පුදුමයි කියන්නේ? මේ අවබෝධය කරා යනකම් මේ දුක අපිට තේරෙන්නේ නැහැ. එතකොට මේ දුක තේරෙන්නේ නැත්තේ ඇයි? දුක මතම පිහිටලා ඉන්නේ. ලෝකයා දුක මත පිහිටලා ඉන්නේ. ඒ නිසා තමයි කියන්නේ දුක්ඛෝ ලෝකේ පතිට්ඨිතෝ කියලා. ලෝකේ මත දුක මත පිහිටලා තියෙන්නේ. ඒතර මේ ජීවිතේ දුකට වඩා වෙන මොකක්වත් නැහැ. බලන තැන හැම අරමුණක්ම අපිව දුක මත පිහිටවනවා. නමුත් අර ධර්මයක් දන්නේ නැති කෙනාට, ධර්මයක් ගැන අවධානයක් නැති කෙනාට, ධර්මයේ ගැන සංවේදීකමක් නැති කෙනාට පින්වත්නි හැම අවස්ථාවකදීම ඒ ධර්ම සංවේගයේ නැති වුණාම එයාට මේ දුක මත පිහිටලා ඉන්නවා කියලා වැටහෙන්නේ නැහැ. දුක මත පිහිටලා ඉන්නවා කියලා වැටහෙන්නේ නැහැ. මේ අභිනන්දනය කරන පිළිගන්න ලෝකය මම මේ දුක නේද පිළිගන්නේ, දුක නේද අභිනන්දනය කරන්නේ කියලා ගොඩාක් අයට තේරෙන්නේ නැහැ. එච්චරට දුක ඔරොත්තු දීලා තියෙන්නේ. හොන්දට දුක වළඳලා දුක හුරු වෙලා. ඒකයි. ඒ නිසා මේ ඒකත් නෙමෙයි දැන් තියෙන ප්‍රශ්නේ. කමක් නැහැ ලැබිච්ච ජීවිතේ ඉතින් අපි වළඳන්න එපාය කියලා ඔය ලැබිච්ච ඒවා භුක්ති විඳගෙන හිටියට කමක් නැහැ. දැන් මොකක්ද එහෙනම් තියෙන ප්‍රශ්නය? ප්‍රශ්නය තමයි අපි මේ අනාගතයේ දුක මෝරණ විදියට ඔය ඉන්නේ. අනාගතයේ දුක මෝරණ විදියට තමයි අද අපි ඉන්නේ. ඒතකොට අනාගතෙත් නැවත භවයේ හැදෙන ආකාරයට තමයි අපි ඔය අද වැඩ කරන්නේ. ඉතින් ඔන්න ඔය වැඩ කරන එක තමයි ප්‍රශ්නේ. වැඩ කරනවා කියන එක ප්‍රශ්නයක් වෙන්නේ මේ වෙලාවේ අපි අරමුණු ටික පරිහරණය කරන්න නැතුව ඉන්නවා කියන එක එහෙම නෙමෙයි. මේ වෙලාවේ අපි අරමුණු ටික කොහොමත් අපි පරිහරණය කරනවා. ඒවා පරිහරණය කරන්න ඕන. හැබැයි තියෙන ප්‍රශ්නේ මොකද්ද? තියෙන ප්‍රශ්නය තමයි අපිට තියෙන එන ගැටලුව තමයි පින්වත්නි දැන් මේ වෙලාවේ අපි මේ පරිහරණය කරන අත්දැකීම අනාගතයේ දුක හදනවා නම් මේක මොකද්ද හොඳට පිළිගන්න හොඳයි යහපත් අර්ථ සහිතයි කියලා මොනවද පිළිගන්න තියෙන්නේ? දැන් අපිට මේ අනාගතයේ දුක හැදෙන විදිය අපට තේරෙන්නේ නැහැ. පින්වත්නි අපි මේ ලෝකේ පාවිච්චි කරනවා. මේ ලෝකේ පාවිච්චි කරනවා. එතකොට අපිට ලෝකේ පාවිච්චි කරන්න පුළුවන් ඉන්ද්‍රිය අත්දැකීම් වලින්. මේ ඉන්ද්‍රිය අත්දැකීම් තියෙන ඒවයින් තමයි අපි ලෝකේ පරිහරණය කරන්නේ. අපි ලෝකේ බලනවා, ලෝකෙට කන් දෙනවා, ලෝකයේ ගඳ සුවඳ වශයෙන් විඳිනවා, රස පහස වශයෙන් විඳිනවා. දැන් බත්මාළු පිණි විදියටත් අපි ලෝකේනේ පරිහරණය කරන්නේ. එතකොට මේ ලෝකේ පාවිච්චි කරනවා අපි. ඒ පාවිච්චි කරන හැම වෙලාවකම අපි මනස පිලිසරණ කරගෙන නෙමෙයි පාවිච්චි කරන්නේ. අන්න ඒකයි තියෙන ගැටලුව. අපි මනස පිලිසරණ කරගෙන නෙමෙයි පාවිච්චි කරන්නේ. ලෝකයට වටිනාකම දීලා අපි පාවිච්චි කරන්නේ. දැන් ලෝකයට වටිනාකම දීලා පාවිච්චි කරන තාක්කල් එයාට අනාගතයේ දුක හැදෙනවා. හැබැයි එයා මනස පිලිසරණ කරගත්තොත් නෑ මම ලෝකේ පාවිච්චි. ඒක ලෝකේ පාවිච්චි නොකරනවා නෙමෙයි පාවිච්චි කරනවා. ලෝකේ පාවිච්චි කරනකොට හැම වෙලාවෙම එයා සංවේදී වෙනවා මනස පරිස්සම් කරගන්න. ඇයි ලෝකේ පාවිච්චි කරන අත්දැකීමට පිලිසරණ තියෙන්නේ මනස තුල. ලෝකේ මනස ගැන දන්නේ නැහැ. ලෝකේ මනස කියලා සාකච්ඡාවක් ලෝකේට නැහැ. ලෝකෙට තියෙන මොළය කියලා එකක් ගැන කතාව. භෞතික සීමාවේ ඇතුලේ තමයි විශ්ලේෂණය තියෙන්නේ. මොළය භෞතිකයිනේ. දැන් මනස කියන එක භෞතික සීමාව ඇතුලේ පාවිච්චි කරන්න කතා කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා භෞතික විද්‍යාවට ඔරොත්තු දෙන්නේ නැහැ. භෞතික විද්‍යාවට භෞතික විද්‍යාවට හැදෙනේ කතාවක් ඉතින්. භෞතික සීමාවේ කතා කරන එකට මන ආයතනය, මනස, මන ඉන්ද්‍රිය කියන අපි කියන කතාව ඔරොත්තු දෙන්නේ නැහනේ. ඇයි මේකදී පරස්පරයක් තියෙනවනේ.
ඉතින් භෞතික විශ්ලේෂණනේ භෞතික විද්‍යාවට තියෙන්නේ. භෞතික ගවේෂණනේ භෞතික විද්‍යාවට තියෙන්නේ. භෞතික සීමා නිර්ණයක්නේ භෞතික විද්‍යාවට තියෙන්නේ. භෞතික සීමාවට මේ මනස, මන ඉන්ද්‍රිය, මන ආයතනේ, විඥානේ, විඥාන ස්කන්ධය, සිත, චිත්ත, මනෝ, ඕවා තේරෙනවා? තේරෙන්නේ නැහැ. ඒ නිසා මොකද කරන්නේ? ඒගොල්ලෝ මේ කතාවට යන්නේ නැහැ. ඒගොල්ලෝ මේ කතාව කරන්න කැමති නැහැ. ඒතර ඇයි ඒගොල්ලෝ මේ කතාව කරන්න කැමති නැත්තේ? ඒගොල්ලෝ මේ කතාව රොත්තු දෙන්නේ නැහැ. ඒගොල්ලන්ට මේ වගේ කතාවක් රොත්තු දෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ කතාවක් ඒ අයට ඔරොත්තු දෙන්නේ නැති වුණාම මොකද්ද වෙන්නේ? ඔරොත්තු දැන් සාමාන්‍යයෙන් ඉතින් මාන්නකාර මිනිස්සුනේ මේ සරුවාව මේ ජීවිතය අවබෝධයක් කරා ගියපු අය නෙමෙයිනේ. ඔය බටහිර දාර්ශනිකයෝ අරකෝ මේවා කිව්වට. ඉතින් ලෝකේ දර්ශන තියෙනවනේ. එක එක දර්ශන තියෙනවා. කාටීසියානු දර්ශනය කියලා තියෙනවා. ඔය වගේ එක එක දර්ශන තියෙනවනේ. ඉතින් ප්‍රධාන කතා දෙකක් තියෙනවා. මොකද්ද? විඥානවාදයයි භෞතිකවාදය. ඔක තමයි ප්‍රධාන කතා දෙක පොළොවේ තියෙන. එතකොට දැන් සමහර අය භෞතිකවාදී. භෞතික සීමාව විතරයි පිළිගන්නේ. ඉතින් එහාට මොකුත් පිළිගන්නේ නැහැ. භෞතිකවාදීෙකුට ඒ භෞතිකවාදී මතයේම පිහිටලා බුදුදහම ස්පර්ශ කරන්න බෑ. මොකද අරහත්ත්වයට පත්වීම සම්පූර්ණ සාකච්ඡාව මානසික මූලිකයි. මානසිකත්වයේ මූලික වෙනවා. එතකොට මනස මූලික කරගෙන තමයි අපේ ප්‍රධාන සාකච්ඡාව දුවන්නේ. ඒ නිසා භෞතිකවාදී සීමාව ඇතුලේ ඒවා පිළිගත්තට කමන්නේ. හැබැයි මේ පිළිගැනීමෙන් එයා අඩියක් ඉස්සරහට නොතිබ්බොත් එයාට ධර්මයේ හරියන්නේ නැහැ. බෞද්ධයෙ ඉන්න පුළුවන් භෞතිකවාදී සීමාව. භෞතිකත්වයේ විතරයි ඒගොල්ලෝ පිළිගන්නේ. දෙවිවරු ඉන්නවා හැට පේන්නේ නැති අය ඒගොල්ලෝ පිළිගන්නේ නැහැ පිළිගන්නේ. ඒගොල්ලෝ එහෙම දැන් හිතන්නකෝ එහෙම ඒවා ගැන කතා කරනකොට ඒගොල්ලෝ එකට hina වෙනවා. ඒක ඉන්ද්‍රිය අත්දැකීමක් නෙමෙයිනේ. භෞතික සීමාව ඇතුලේ පරිශනාගාරයක පරිශනයක් කරලා දත්ත විශ්ලේෂණය කරගන්න බෑනේ. තව කොටසක් ඉන්නවා විඥානවාදී. මනෝමූලික කියවීම තමයි ප්‍රධාන කියවීම විදිහට සලකන්නේ. ඔය දෙක අතර තමයි ලෝකේ ගැටුම තියෙන්නේ දැන්. බුද්ධ ශාසනය දෙගොල්ලොත් එක්කම ගැටෙන්නේ නැහැ. බුද්ධ ශාසනය ඔය දෙගොල්ලොත් එක්කම ගැටෙන්නේ නැහැ. ඒ කාලෙත් සාකච්ඡා තිබිලා තිනවා සිත කොහෙද තියෙන්නේ කය කො ඒක ලොකු පරිශ්‍රණ වෙලා තියෙනවා. ඒ කාලේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ කියවීම කොහොම එකක්ද? බුදුරජාණන් වහන්සේගේ කියවීම තමයි බුද්ධ ශාසනයේ කියවීම ඇතුලේ පිහිටක් බලාපොරොත්තු වෙනවා නම් එයා මොකද්ද කරන්න ඕනේ? එයා ලෝකේ පාවිච්චි කරනෝනේ. අපිට ලෝකේ පාවිච්චි කරන්න වෙලා තියෙනවා. අතන අපි කරන්නේ ලෝකේ පාවිච්චි කරනකොට ඒ ලෝකේ පාවිච්චි කරන වෙලාවේ අපි කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක හැම වෙලාවකම පිලිසරණ ලෝකේ පැත්තේ තියන්නේ. ලෝකේ දැන් අපි අද පිලිසරණ ලෝකේ පැත්තේ තියලා තියෙන්නේ. ඒ ලෝකේ පිලිසරණ ඉන්නේ නැති වුණාට පස්සේ ලෝකේ නිසා අපි අඬනවා. ලෝකේ හැම තිබ්බාම ප්‍රශ්නයක් නැහැ. මං අද හරි සතුටින් ඉන්නවා ඇයි? ඔයා අද මට කතා කරපු නිසා. එතකොට එයා කතා කරපු නිසා යා සතුටින් ඉන්නේ. ලෝකේ මත එයාගේ පිහිට තියලා. එයා hina වෙලා කතා කරේ නැත්තම් එයාට හරි කනස්සල්ලක් එනවා. ඇයි ඒ කනස්සල් එන්නේ? එයා ලෝකේ පිලිසරණ කරගෙනනේ. එයා හොඳට කරාම එයාට hina වෙලා ඉන්න පුළුවන් දවසේම. එයා හොඳට කතා කරේ නැත්තම් සමහරට මෙයාට වැඩ කරගන්න බෑ. hina වෙලා කතා කරන්න බෑ. එතකොට ඔය සමහරට ඔය තරුණයෝ අතර පෙම්වතුන් අතර හිම තියෙනෝනේ. කතා කරාම හොඳයි. කතා කරේ නැත්තම් කේන්ති යනවා. ඊට පස්සේ ගෙදර අයටත් ඒවා නිසා ගෙදර අයටත් ඒකට ප්‍රතිචාර දක්වනවා සමහරට දරදඬු විදියට. එතකොට අපිට ගෙදර අය කියනවා යා කාමරේට යද්දි හොඳට හිටියා නේ. මොකද්ද ඔයාලට වෙලා තියෙන්නේ කියලා අහන්නේ. එයා ලෝකේ පිලිසරණ කරගෙන. ඒකනේ අර කෙනෙක්ගේ කතාව ඇතුලේ අපි සංසිඳෙන්නත් කෙනෙක්ගේ කතාව ඇහෙන්නේ නැති මට්ටමේදී නොසංසිඳෙන්නත් හේතුව ඒකනේ. එයා එළියේ ලෝකේ පිලිසරණ කරන. බුද්ධ ශාසනය ඔන්න ඕකට තමයි අකමැති. ලෝකේ වෙනස් කරන්න බෑනේ මට ඕන විදියට. දැන් මට ඕන විදියට ලෝකේ කතා කරන විදියට ලෝකේ හදන්න පුළුවන්ද? මට බෑනේ.
මොකද මම කියන්නේ කොච්චර පුංචි කෙනෙක්ද ලෝකයේත් එක්ක ගත්තාම මේ අපි අත්දැකීම් පරාසය ගත්තාම මම කියන්නේ කොච්චර පොඩි කෙනෙක්ද. ඒක හරියට උදැල්ලක් අරගෙන ඇවිල්ලා මහ පොළොව පෙල්ලන්න හදනවා වගේ වැඩක්. දැන් කවුරු හරි මිනිහෙක් උදැල්ලක් අරගෙන ඇවිල්ලා එයා කියනවා මම මේ මහ පොළොව නොපොළොවක් කරලා නවතින්නේ. ඔන්න බලන්නකෝ. මම මේ පොළොව කන පිට හරවනවා කියලා එක මිනිහෙක් උදැල්ලක් අරගෙන ආවොත් එයාට පුළුවන් මේ මහ පොළොව අනිත් පැත්තට හරවන්න බෑ. බොහොම පුංචි දෙයක්වත් මහ පොළොව එයා කරයි. නොකරනවම නෙවෙයි. ඒ වගේ බාහිර ලෝකේ වෙනස්කම් කියලා අපිට ලෝකේ වෙනස්කම් කරන්න බෑ. පුංචි මැදිහත් වීමක් කරන්න පුළුවන්. ගෙදර ඇතුලේ එහෙම පොඩි මැදිහත් වීමක් කරන්න පුළුවන් නේ. ඔය විදියට මෙහි කතා කරන්න බෑ. මේ ගෙදර මෙහෙම පන්සල් ඇතුලේ අපිට පුළුවන් කරන්න. මෙහෙට එනකොට ඔයා මෙහෙම ඉන්න ඕනේ ඇඳලා සුදු ඇඳගෙන ඉන්න ඕනේ. සුදු ඇඳගෙන ආවේ නැත්නම් ඇයි දැක්කේ නැද්ද ගේට්ටුවේ ගහලා තිබ්බා. වහාම යන්න කියලා එලවන්න පුළුවන් පන්සලෙන්. බුද්ධ ශාසනයකට එකතු නෑ තමයි. නමුත් එලවන්න පුළුවන් නේ පන්සල ඇතුලේ. පන්සල ඇතුලේ ඕනනම් කෙනෙකුට ඒක බුද්ධ ශාසනයේ අර්ථයෙන් නෙවෙයි. හොඳට මූණකට සෝදලා හිස පීරලා පිරිසුදුව තමයි පන්සලේ ඉන්න ඕන කියලා අපි තියෙන සුදු ඇඳගෙන ඈ. එතකොට එහෙම ආවේ නැත්නම් අපිට පුළුවන් මෙහෙට මේක ඔරොත්තු දෙන්නේ නැහැ. ඔයා කරුණා කරලා යන්න. මෙහෙ හරියන්නේ නැහැ නේ. බලන්න ඔය ඇඳගෙන ඇවිල්ලා තියෙන විදිය. ඔය විදියට ඇඳම හරි අශීලාචාරයි. ඒ දන්නේ නැද්ද ඔය විදියට ඇඳගෙන ඉන්න හොඳ නැහැ. පන්සල් එනකොට සාරිය ඇඳගෙන ඉන්න ඕන. පිළිවෙලට ඇඟ වැහෙන්න ඇඳගෙන ඉන්න ඕන. දන්නේ නැද්ද? කියලා ඕනම් මෙහි අපිට කියලා යාව හිමීට පිටමන් කරන්න පුළුවන්. අපිට පුළුවන් මේ ඔක්කොටම සුදු අඳන්න පාරට බහැලා. කරන්න බෑ. එහෙනම් ලෝකෙ වෙනස් කරන්න බෑ අපිට. අපි කියනවා නේද යා මහ ලොකු විශාල වෙනසක් කළා කීක එක දාර්ශනිකයෝ ගැන කතා කරනවා. දැන් මහත්මා ගාන්ධි ගැන කියදී ඉන්දියාවේ විප්ලවයක් කරපු ගෙන් කන කතා කරනවා. දැන් ඔය කියන හැටියට විප්ලවයක් වෙලාද කියලා ගිහින් බලන්නකො ඉන්දියාවට. එහෙම වෙනස් කරන්න බෑ. එයාට ගෞරවයක් විදිහට අපි කියනවා එහෙම. ඔය කියන තරම් හපංකමක් කරන්න බෑ. ඇයි? මේ අනාත්ම ලෝකයක් නේ තියෙන්නේ. මගේ වසඟේ පවත්ව ගන්න බැරි ලෝකයක් තියෙන්නේ. ඉතින් ඒ ලෝකෙ කොහොමද වෙනස් කරන්නේ? මනාප අමනාප සියලු අත්දැකීම් පිළිබඳ අපි අපේක්ෂාවක් තියාගෙන ඉන්න ඕන. එතකොට මනාපේ වනිසත් ප්‍රශ්නයක් නැහැ, අමනාපේ වනිසත් ප්‍රශ්නිකුත් නැහැ. මනාපේවවත් අමනාපේවත් අපි කලඹවන්නේ නැහැ. ඇයිද අර මනාපයකටයි අමනාපයකට අපි අවුලවන්න බැරි මට්ටමට අපි උපේක්ෂා සහගත වෙන්න ඕන. ඒ උපේක්ෂා සහගත වෙන්න තියෙන්නේ සිතින්. මේක තමයි මනස පිළිසරණ කරගන්න. ඒ උපේක්ෂාව කියන එක ලෝකෙට අයිති නෑනේ. ඒතර උපේක්ෂාව කියන එක ලෝකෙට නෙමෙයි අයිති, ඇසට නෙමෙයි අයිති, රූපයට නෙමෙයි අයිති, සිතට අයිති. ඒ නිසා මේ ලෝකය පරිහරණය පාවිච්චි කරනකොට ලෝකයේ පිළිසරණ කරගත් එක තමයි ඔයාලට වැරදුනේ. අන්න වැරදිච්ච තැන කොහොතනකවත් වැරදුන්නේ නැත්තම්. පොඩි දෙයයි හදන්නේ හදලා බලන්නකෝ. පොඩි දෙයයි දැන් කරන්න තියෙන්නේ මොකද්ද? ලෝකේ වෙනස් අර පොළොව කොටන්න ආපු මිනිහට මහ පොළොව නොපොළොවක් කරන්න බැරි වුණාට පොළොව සම්පූර්ණ පෙරලන්න බැරි වුණාට එයාගේ කුඹුරේ ලියදි ටික හරි පෙරලා ගන්න පුළුවන් නේ අනිත් පැත්තට පොඩ්ඩක් කරන්න පුළුවන්. හැබැයි දැන් වීබුසල් 5ක් කොටලා දැම්මත් ඒක මේ මහ පොළොවට සාපේක්ෂව ඒක ගණන් ගන්නව පුළුවන් එකක් නෙමෙයි. අන්න ඒ වගේ ඕගොල්ලෝ ගෙදර වෙනස්කම් කරයි. මෙහි ඉන්නවනම් මෙහෙම ඉන්න ඕන. මෙහි ඉන්නවනම් මෙහෙම කන්න ඕන. මෙහි ඉන්නවනම් මෙහිට මේ වික්‍රමයට උරු වෙන්න ඕන. කියලා අපිට ගෙදර යම් කිසි වෙනස්කම් ටිකක් කරන්න පුළුවන්. ඉතාම සුළු වශයෙන් ඒක පන්සලේ පොඩි වෙනස්කම් ටිකක් කරන්න පුළුවන්. මේ පන්සලේ මෙහෙම කතා කරන්න ඕන, මෙහෙම අඳින්න ඕන, මෙහෙම ඉන්න ඕන, මෙහෙම බලන්න ඕන, මෙහෙම කන්න ඕන, මෙහෙම පොඩි වෙනස්කම් ටිකක් කරන්න පුළුවන්. හැබැයි ඒක පුංචිම පුංචි වෙනස්කම් ටිකක්. ඒක දැන් අපිට තියෙ වැරදිච්ච තැන තමයි අපිට ලෝකෙම වෙනස් කරන්න පුළුවන් කියලා ලෝකෙම මගේ වසගේ තියනවා වගේ නිකන් ලෝකෙට අභියෝග කරන මට්ටමට ලෝකෙට වටිනාකම් දෙනවා. සමහර වෙලාවට වටිනාකම දෙන්නේ නැහැ. හොඳට දැන් වටිනාකම දීපු ඒවා ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඒ වටිනාකම දීපු ඒවා අපේ අතේ තියාගන්න මොනතරම් දේවල් කරනවද? වටිනාකම් දීපුවා. ඒ වටිනාකම් දීපු ඒවා අපේ අතේ තියාගන්න අපි ගොඩාක් මහන්සි වෙනවා. නමුත් සාර්ථක වෙලා නැහැනේ. හොඳට බලන්නකෝ. වටිනාකම් දුන්න ලෝකේ ඔයගොල්ලන්ගේ අතේ තියාගන්න අදත් ඔය වැඩ කරන්නේ. ඒ වටිනාකම හිතට න්යායිති.
වටිනාකම් දුන්නේ අතෙන් නෙවෙයිනේ. වටිනාකම දුන්නේ හිතින්. මේ අත වෙනස් කරගන්න එක ලේසි. හිත එහෙම අමාරුයි. ඇයි? හැම වෙලාවකම හිත පෙරලෙනවා. හිත තරම් වේගෙන් පෙරලෙන, හිත තරම් වේගෙන් වෙනස් වෙන, හිත තරම් වේගෙන් ගැහෙන ලෝකෙ මොකක්වත් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දේශනාව සිත ගැන ගොඩාක් කරුණු කියනවා. සිතේ ස්වභාවයේ ශ්‍රාවකයට ඒත්තු ගන්නනවා. එතකොට සිතේ ස්වභාවය ගැන අපි අවබෝධ කරගත්ත ගමන් නිවෙනවා. අන්න ඒකයි සිත අවබෝධ කරන්න කියන්නේ. මොකද අර සිත අවබෝධ නොකරන තාක්කල් බාහිර පරිහරණය කරන පාවිච්චි කරන ලෝකයට වටිනාකම යනවා. වටිනාකම ගියාට පස්සේ එයා ඉතින් ඒවත් එක හැපි හැපි ඉන්නවා. කවුරුවත් නමුත් ඒ සාර ස්ථිරසාර වෙනස්කමකට කවුරුවත් එකතු වෙලා නැහැ. ස්ථිරසාර වෙනස්කමකට ලෝකේ කිසිම කෙනෙක් එකතු වෙලා නැහැ. එහෙම වෙනස්කමකට කවුරුත් එකතු වෙලා නැහැ. ඒතර අපි අර එහෙම වෙනස්කමකට අපි එකතු වෙන්න ඕන. එහෙම වෙනස්කමකට අපි එකතු වෙන්න ඕන. එතකොට එහෙම වෙනස්කමකට අපිට එකතු වෙන්න බැරි වුණොත්, එහෙම වෙනස්කමකට අපිට එකතු වෙන්න බැරි වුණොත් බුද්ධ ශාසනය අර්ථය නැහැ. එහෙනම් දැන් මේකේ සරලම අදහස ගන්නකො. දැන් අපිට වැඩක් තියෙනවා. මොකද්ද තියෙන්නේ? ලෝකය වෙනස් කරනවා වෙනුවට සිත වෙනස් කරගන්නේ. දැන් ලෝකේ වෙනස් කරන එක කරන්න බෑනේ, කවුරුත් කරලා නැහැ. එහෙම ලෝකේ වෙනස් කරලා නැහැ. එහෙම පෙරලියක් කරලා නැහැ කවුරුත්. කවුරු හරි මේ එහෙම කරා කියලා කියනවා නම් එහෙම කෙරිලා නැහැ. ඒක අපිට පේනවනේ. මේ මහ පොළොවේ ඇත්තම කතාව බලන්නකො. කවුරුවත් වෙනස් කරලා නැහැ. එහෙම වෙනස් කරන්නත් බෑ. එහෙම වෙනස් කරපු අයත් නැහැ. එතකොට දැන් එහෙම අනික තමන්ගේ වසඟේ තියාගන්නත් බෑ. දැන් බලන්න පෞද්ගල බංග්ලාදේශයට වෙච්ච දේ. අවුරුදු මං හිතන්නේ 15ක් විතර පාලනය කරන්නේ ওই කාන්තාව රට. බොහොම බංකොලොත් තැනක තිබ්බ එක. කොසවල තිබ්බනේ. දුර්වල තැනක්. ගානිකා වෘත්තිය ප්‍රධාන වෘත්තිය විදියට පැවතිච්ච සමහර තැන්වල ව්‍යවසායකයෝ කරානේ. බංග්ලාදේශ මිනිස්සුන් කාන්තාවන් ඇඟලුම් ශේස්ත්‍රේ මහා පුදුමාකාර විදිහට ඔසවල තිබ්බනේ. දැන් ඊට පස්සේ බංග්ලාදේශයෙන් යාට සාධාරණයක් වුණාද? ඊට පස්සේ දැන් හිම ඔසවල තියන්න ගිහින් ඔසවල තියලා ඒක සාධාරණයක් වුණාද යාට? එහෙනම් ඒ විනාශ කරන්න බෑනේ. ඒ උනාට ලෝකේ කතා කරන්නේ විශාල වෙනස්කමක් කරපු කෙනෙක් වගේ. කතා කරේ. අන්තිමට මම හිතන අපිට ණය දුන්නානේ. ඉතින් මේ මට්ටමට ඉඳලා කෝ එයාට සාධාරණයක් හිම වෙන්නේ නැහැ. පින්වත්නි, ඕකම තමයි පෞල් සංස්ථාවට. ඕකම තමයි වැඩ කරන තැනට. ඕකම තමයි අම්මගෙන් දරුවට, දරුවගෙන් අම්මට. අපි අර අපේ වසඟේ පවත්වන්න පුළුවන් කියන අර්ථයට ආවට පස්සේ අපි වැඩ කර ලෝකෙන් සාධාරණේ බලාපොරොත්තු වෙනවා. අපි වැඩ කර ලෝකෙන් සාධාරණේ කිසිම තැනකදී ඒක බලාපොරොත්තු වෙන්න එපා. අම්මගෙන්වත් තාත්තගෙන්වත් දරුවන්ගෙන්වත් ආයතනින්වත් ඉගෙනගත්ත තැනින්වත් උගන්වන තැනින්වත් රැකියා කරන තැනින්වත් සේවය කරන තැනින්වත් රටින්වත් ලෝකයෙන්වත් පාලකයෙක්ගෙන්වත් හාමුදුරු කෙනෙක්ගෙන්වත් පැවිද්දෙන්ගෙන්වත් ගිහියෙක්ගෙන්වත් කිසිම තැනක පින්වත් මේක බලාපොරොත්තු වෙන්න එපා. එහෙම එකක් ලෝකේ නැහැ. එහෙම එකක් ලෝකේ තියෙනවම කියලා හිතමුකෝ. එහෙම තියෙනවම කියලා එතන බුදුරු පහළ වෙන්නේ නැහැ. එහෙම එකක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේනම පහළලා වැඩක් නැහැ. ඇයි? ඒක අනාත්ම වෙන්න බෑ. මේ යථාර්ථය අවබෝධ කරගෙන ඔයගොල්ලෝ කවුරු හරි එක්ක සුසංයෝගයක් හැදුනොත්, ආයතනයේට වැඩට ගියොත්, පින්නත්නි එදා එයා වැඩ කරන්න ගියපු දවසේම යාත් ඇරලා තියෙන්නේ වැඩේ. හමුණු දවසේම යා වෙන්වීම අපේක්ෂා කරලා තියෙන්නේ. සංයෝගයේ තැනම වියෝගය බලාපොරොත්තු වෙන තමයි සංයෝග වෙලා තියෙන්නේ. එදා ඒ වියෝගයේ අපේක්ෂාවෙන් සංයෝග වුණොත් වියෝගයේ ඉස්සරහට අඬන්න හේතු දෙන්නේ උපේක්ෂාවක් පවතී. එහෙනම් ලෝකයේ අර ආත්ම දෘෂ්ටිය ඇතුළෙමයි ලෝකයට වටිනාකම යන්නේ. වටිනාකම ගියපු තැනකමයි දුක හටගන්නේ.
එතකොට මේ වටිනාකම ලෝකයට ගියාට පස්සේ ලෝකේ වෙනස්කම් කර කර වටිනා කියන දේවල් ටික අපේ වසඟේ තියාගන්න අපි ගොඩාක් වැඩ කරනවා. නමුත් වැඩේ සාර්ථක නැහැ. මොකද ලෝකේ වෙනස් කරපු කවුරුත් නැහැ. ඔය කියන මට්ටමට. එතකොට ඒක සාර්ථක නැත්තම් අපි මොකද්ද කරන්න ඕන? අපි කරන්න ඕන මෙන්න මේකයි. ලෝකය පාවිච්චි කරනකොට ලෝකයේ පැත්තේ පිළිසරණ තියන්න එපා. එච්චරයි. ඔයගොල්ලෝ සනීපෙට නිදා ගන්න ඕන නම්, සනීපෙට නැගිටින්න ඕන නම්, සනීපෙට වැඩ කරන්න ඕන නම්, සනීපෙට සල්ලි හොයන්න ඕන නම්, සනීපෙට ඔයගොල්ලන්ගේ ජීවිතේ ගෙවන්න ඕන නම් ඔය වෙනුවෙන් ඔක්කොම කරන්නේ. ඒකනේ ගමේ මිනිස්සු කිව්වේ මේ ඔක්කොම කරන්නේ බඩ වියත රැකගන්න කියලා. කියන්නේ ජීවිතේ පවත්වන්න තමයි ඔක්කොම කරන්නේ. ඉතින් මං හිතන්නේ පවත්වන්න ඔච්චර දේවල් කරන්න ඕන කියලා. ජීවිතේ පවත්වන්න ඔච්චර දේවල් කරන්න ඕනේ නෑ. ඇයි? ජීවිතේ ලැබිලා ඉවරයි මේ වෙනකොට. ඔය ඕගොල්ලෝ භුක්ති විඳින්නේ, වළඳන්නේ, පාවිච්චි කරන්නේ ඕගොල්ලන්ගේ උරුමය පින්වත්නි. වෙන මොකක්වත් නෙමෙයි. ඕගොල්ලෝ පාවිච්චි කරන්නේ මොකද්ද? අපේ උරුමය. එතකොට අපේ උරුමය අපට ලැබිලා ඉවරයි. එතකොට මේ උරුමයෙන් ලැබිච්ච දේ තමයි වළඳන්නේ. ඕක කොයි වෙලේ කඩාගෙන වැටෙයිද දන්නේ නැහැ. ඒක තව පොඩි වෙලාවකින් වෙන්න බැරිද? පුළුවන්. ඇයි? ඔය උරුමේ සංසාරේ හේතුඵල ධාමෙන් ගොඩ නගලා ඉවරයි දැනටම. පෙර කුසල සංස්කාර විසින් අපේ උරුමේ තීරණාත්මක සාධක ගොඩ නගලා ඉවරයි. ඒක ඇතුලේ පොඩි වෙනස්කම් කරන්න පුළුවන් උත්සාහය ඇතුලේ. නමුත් ප්‍රධාන સંદર્ભයට අභියෝග කරන්න බෑ. ප්‍රධාන સંદર્ભයේ පෙර කුසල සංස්කාර විසින් ගොඩනගලා ඉවරයි. ඒ නිසා කුසලයේ මත වෙනකොට මනාප ලෝකේ හම්බ වෙනවා, අකුසලයේ මත වෙනකොට අමනාප ලෝකේ හම්බ වෙනවා. දැන් මේ කුසලයේ පදනම් කරගෙන මනාප ලෝකයක්, අකුසලයේ පදනම් කරගෙන අමනාප ලෝකයක් ගොඩ නැගෙනකොට අර මනාප ලෝකේ මට නේද කියලා හිතාගෙන මනාප ලෝකයක් එක්ක මනාපයි ඇලෙනවා, අමනාප ලෝකයක් එක්ක අමනාපයි ගැටෙනවා. ඔන්න ඔය ඇලීම් ගැටීම් දෙකම නැතුව ඉන්නකොට තමයි උපේක්ෂාව කියලා කියන්නේ. ඕක සරුවාකාර උපේක්ෂාවකට ගියොත්, ඔය මට්ටමේ සරුවාකාර උපේක්ෂාවක් අපි හැදුවොත්, අන්නේ සරුවාකාර උපේක්ෂාවකට තමයි පින්වත්නි අරහත්වය කියලා කියන්නේ. සරුවාකාර උපේක්ෂාවකට මොකද්ද කියන්නේ? අරහත්වය කියනවා. එහෙනම් මේ දැන් ඔයගොල්ලෝ ඉතින් කොතනින්ද පටන් ගන්නද? ගොඩාක් අය අහනවානේ කොතනින්ද පටන් ගන්නෙ? දැන් ගොඩාක් අයගේ ජීවිතේ ධර්මී නෑනේ. හොඳට බලන්නකෝ. ජීවිතේ සමහරවිට මෙතන ඉන්න පුළුවන් ජීවිතේට පෙහෙවස් සමාදන් වෙලා නැති අය. සමහරවිට මෙතන ඉන්න පුළුවන් ජීවිතේට භාවනාවකට වාඩි වෙච්ච නැති අය. එහෙමනම් එයාගේ බුද්ධ ශ්‍රාවකකම ලොකු ප්‍රශ්නයක් තියෙනවා නිතනම. බෞද්ධකම ගැන. නිකමට වාඩි වෙලා විනාඩි 15ක් මෛත්‍රිය වඩලා නැත්නම්, මෛත්‍රී චිත්ත සමාධිය දියුණු කරලා නැත්නම් එයාගේ බෞද්ධකම බරපතල ප්‍රශ්නේ. එයා පන්සල් යනවා ඇති. බෝධියට යනවා ඇති. ලංකාවේ තියෙන රජමහා විහාර වලට ගිහින් ඇති. අටමස්ථානෙ වැඳලා ඇති. 12 මස්ථානෙ වැඳලා ඇති. රුවන්වැලි සෑයට ගිහින් ඇති. නමුත් බෞද්ධකම පිරෙන්නේ සීල සමාධි ප්‍රඥාවත් එක්කනේ. රුවන්වැලි සෑයට කීවතාවක් ගියාද කියන එක බෞද්ධකමට අදාළ ප්‍රාමාණික සාධකෙ නෙමෙයිනේ. බෞද්ධකමට අදාළ ප්‍රාමාණික සාධකෙ මොකද්ද? සීල සමාධි ප්‍රඥා විමුක්ති ඥාන දර්ශන සහිත පටිපත්තිය. සීලෙන් සමාධිය, සමාධියෙන් ප්‍රඥාව, ප්‍රඥාවෙන් විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශනය. කොහොමනේ? එතකොට ඔය විමුක්ති ඥාන දර්ශනයේ මතනේ බෞද්ධකම දායාද වෙන්නේ උරුමය. බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෙකුගේ උරුමය. සසර උරුමය තමයි ඔයගොල්ලන්ගේ ওই ජීවිතේ උරුමය. ඔයගොල්ලන්ගේ උරුමය ඔයාලා එළිය ලෝකේ උරුමයක් හොයන්න එපා. අර Tamanගේ ජීවිතයේ මගේ උරුමය තමයි මම මේ භුක්ති විඳින්නේ කියලා දන්නේ නැති වුණාට පස්සේ තමයි අපේ પરම්පරාවට අයිති උරුමය මොනවද? අම්මගෙන් හම්බුන දේවල් මොනවද? තාත්තගෙන් හම්බුන දේවල් මොනවද? පරපුරෙන් හම්බුන ඒවා මොනවද කියලා එළිය ඉඩකඩම් හොයන්නේ. එයාට මේ ජීවිතේ වනාහි පෙර කුසල සංස්කාරයන්ගේ රැස් වූ උරුමයයි කියලා අර යථාර්ථවාදී සම්මාදිට්ඨික ශ්‍රාවකෙක් විදියට කියව ගන්න බැරි වුණාට පස්සේ යාට එළියේ වෙන වැඩක් තියෙනවා. ඒක හරි. එහෙම එකක් තියෙනවා. දැන් මෙතන ඊට වඩා ගැඹුරක් තියෙනවා. ඊට වඩා ගැඹුරු දාර්ශනික පදනමක් තියෙනවා. මොකක්ද ඊටා ගැඹුරු දාර්ශනික පදනම? ඒ ගැඹුරු දාර්ශනික පදනම තමයි පින්වත්නි, ඒක ටිකක් පළල්. ඒක ටිකක් ගැඹුරුයි.
එතකොට මේ ගැඹුරු දාර්ශනික පදනම තමයි පින්වත්නි මේ හැම වෙලාවකම අපි උත්සාහ කළ යුතුයි එක දෙයකට. බුද්ධ ශාසනයේ අර්ථයට යන්න නම්. දැන් හරි කමන්නේ අපිට ධර්මයක් තිබ්බේ නෑ තමයි ඉතින් මොනව කරන්නේ? සිල් අරගෙනත් නෑ. හරි කමන්නේ නෑ. ඇත්ත තමයි මෛත්‍රියවත් වඩලා නෑ විනාඩි 15ක්වත් වාඩි වෙලා ඉතින් කමන්නේ නෑ. දැන් කරලා නැත්තම් ඉතින් ආයෙ මොනව කරන්නද? ආයෙ පස්සට ගිහින් වෙනස් කරගෙන ඉන්නේ. හරි ඔන්න මං ආයෙ වෙනස් කරගෙන ඉන්නම් කියලා. ඒ අර ස්වභාවික රිද්මය ඇතුළේ අපිට කරන්න බෑනේ. නිරුද්ධ වී ගිය ලෝකේ ඉක්ම වෙලා ගිය ලෝකයක් එක්ක ආයෙ මොනවත් ඇයි හොඳයි කම්පාන්න බෑනේ. යම් කිසි කුසලතාවයකින් රැස් වෙච්ච යමක් තියනවාද ඒක රැස් කරගෙන හමාරයි මේ වෙනකොට. හරි කමක් නැහැ. ප්‍රඥාවෙන් විමස ගන්න බැරි වුණා තමයි. ඇයි ප්‍රඥාව කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැති જાතියකට ප්‍රඥාව විමස ගන්න කොහොමද බැරි වුණා? දැන් අපි උත්සාහ කරන්න ඕන වර්තමානයේ දියුණු කළ යුතු ධර්මයකට සමවදින්නයි අපේ උමනාව තියාගන්න ඕන. මේ වෙලාවේ සමවදින්න පුළුවන් ධර්මයකට සමවැදීමටයි අපේ සංවේදීකම තියෙන්න ඕන. හරි. දැන් මේ ගත කරන කාර්යබහුල ජීවිතය ඇතුලේ මොකද්ද මේ වෙලාවේ කරන්න කියලා ඔබ වහන්සේලා කියන්නේ? එහෙම අහන්න ඕන. බෞද්ධකම පුරවන්න, බුදුරජාණන්සේගේ ශ්‍රාවකත්වයේ පුරවන්න, මේ ජීවිතයේ තුලදීම නිවීමට, මේ කාර්යබහුල ජීවිතය ඇතුලේ සංසිඳීමට මොකද්ද දැන් ඔබ වහන්සේලා කරන්න කියලා අපට කියන්නේ? අන්න එහෙම අහන කෙනෙකුට කියන්න තියෙන්නේ බාහිර ලෝකේ පාවිච්චි කර ලෝකයේ පැත්තට අර්ථයක් දීලා ඒ අර්ථයක් දීපු එක ඇතුලේ ආත්ම දෘෂ්ටියකින් ලෝකයටම වර්ණනාව යවලා ඒ වර්ණනා කරපු ලෝකයේ ඇතුලේ භව සංස්කාර රැස් කරගෙන ඒ භවයේ මතින් අනාගත දුක හැදෙන විදියට වැඩ කළා දැන් ඇති. ඊයේත් කලේ ඕක දැනුත් කරන්නේ ඕක හෙටත් ඕගොල්ලෝ ඕකම කරන්න හිතාන්නේ නැයි. ඒක ඇතුලේ දුක ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ. දුකත ඒක හොඳටම හරිනේ බලන්නකෝ දැන් මෙච්චර කල් දුකනේ වැඩියෙන් භුක්ති විඳි. ඔයාලගේ හෘද සාක්ෂියෙන් අහලා බලන්න. දුක තමයි වැඩියෙන් තිබ්බේ. හොඳට බලන්නකෝ. ඕගොල්ලන්ගේ හිතේ ඇති වෙච්ච සුඛ වේදනාවේ පරිමාවක් දන්නවා. දුක් වේදනාවේ පරිමාවක් දන්නවනේ. දැන් මේ එළිය බලන්න එපා. හොඳට Taman දිහා බලන්න. සුඛ වේදනාවේ පරිමාවයි දුක් වේදනාවේ පරිමාවයි ගත්තොත් සුඛ වේදනා කොච්චර අඩුද බලන්නකෝ මේ උපතේ ඉඳලා මේ දක්වා. උපතේ ඉඳලත් එපා දැන් අවුරුදු 10ක් ඇතුළත බලන්න. සැප වේදනාව කොච්චර අඩුවෙන්ද ඔය හිත ඇතුලේ තිබ්බේ කියලා. ඒ වුණාට දුක් වේදනාවේ පින්වත්නි අඩුවක් නැහැ. පුදුම තරම් දුක් වේදනාවක් තිබ්බා. හිනාවෙන්න හේතු යෙදෙනවට වඩා හිනාවෙන්න එක හේතුවක් යෙදෙනකොට අඬන්න හේතු 100ක් යෙදුන්නේ නැද්ද බලන්නකෝ. ඒ අඬන්න යෙදෙන හේතු ටික අවම කරගන්න, අඩු කරගන්න, ධාරිතාවයේ දුර්වල කරන්න මොනවද නොකරේ බලන්න. ඒ කරන එකම මොන දුකක් වුණාද බලන්නකෝ. මිනිස්සු මාසයක් වැඩ කරන්නේ දුක අඩු කරගන්නනේ. මිනිස්සු මාසයක් වැඩ කරන්නේ දුක අඩු කරගන්න කියලා හිතාගෙනනේ. නමුත් පින්වත්නි මෙච්චර කල් වැඩ කරලා බලන්නකෝ දුකේ පරිමාව කොහොමද කියලා අතුලාන්තේ ඊට පරිස්සමට විමර්ශනය කරලා බලන්න. මෙච්චර වැඩ කරලා හරි දැන් මේ දුක අඩු කරගන්න කියලා හිතාගෙන වැඩ කරපු එකම මොන දුකක්ද බලන්නකෝ. උදේම නැගිටලා අමාරුවෙන් සීතලේ ගැහි තව ටිකක් නිදා ගන්න ඕන කියලා හිත කියද්දී නෑ උඹ සනීපෙට තව පැය දෙකක් විතර නිදා ගනින් කියලා හිත කියද්දී අමාරුවෙන් නැගිටලා උදෙම්ම බත් මුල් බැඳගෙන වැඩට ගිහින් වැඩ කරලා ගෙදර ආපු ජීවිතේ සනීප එකක්ද? හරි ආසාවෙන් මම මේ 3ට නැගිට්ටේ. මම මේ 4ට විතර නැගිට්ටේ කොච්චර ආසාවෙන්ද කියන්න පුළුවන්ද කාටවත්? කියන්න බෑ. මේක අපි අවබෝධ කරගන්න. දැන් බලන්න වෛද්‍යවරයෙක් වීමේ දුක කොච්චර එකක්ද බලන්න. පොඩි පහේ දුකක් නෙමෙයි. මේ සමහර අය මට මේ ළඟදී මේ අර ළමයි කියපු කතාවක් අපි දන්න හිතවතෙක් කිව්වා. එයාගේ දුව මේ වෛද්‍යවරියක් මේ වෛද්‍ය විද්‍යාලේ ඉගෙන ගන්නේ මේ කිව්වා සමහර ළමයි නිදියන්නේ නැල්ලු. සමහර ළමයි නිදියන්නේ නැල්ලු මේ පැය 24ම වගේ මේ එක දිගට ඒගොල්ලන්ට ප්‍රායෝගික වැඩ සහ න්‍යායාත්මක හැදෑරීම් ගොඩාක් තියෙනවලු. ඉතින් වෛද්‍යවරයෙක් වීමේ මූලික අත්පොත් තියපු වෛද්‍ය විද්‍යාලේ ඉන්න ශිෂ්‍යකේ දුක පොඩි එකක්ද? මහා විශාල දුකක්.
එතකොට ඒ වගේ දුකක් එයා බාරගෙන තියෙන මේ ලෝකෙට යහපතක් කරන්නද? අවංකව කියන්නේ දැන් මේවා කියද්දි සමහරවිට ගැටෙන්න පුළුවන්. එයා මේ ලෝකේ පුදුමාකාර බාහිර ලෝකේ වෙනස්කම් කරන්න කියලා ආපු ගමනක්ද? නෑ පින්වත්නි, යාගේ ආස්වාදයේ වෙනුවෙන් ආපු ගමනක්. එයාට යාගේ සිත අභිනන්දනය කරගෙන ආපු ගමනක් නේ තියෙන්නේ. එතකොට එයාගේ ඉලක්කය සාධනය කරගන්න මොන තරම්නම් දුකක් වළඳන්න වෙලාද? හරි හිතන්නකෝ මේ දුක වළඳලා ඉවර වුණාට පස්සේ අඩුම යටත් පිරිසින් එයා දන්නවනේ බෙහෙත් ගැන. බෙහෙත් වට්ටෝරු ගැන දන්නවා, කය ගැන ඉතා සංවේදීකමක් තියෙනවා, අභ්‍යන්තර අවයවයන්ගේ ක්‍රියාකාරීත්වය ගැන දන්නවා. හරි ඔය ටික ඔක්කොම දන්නවා කියලා හරි කමක් නැහැ. ඔය ටික ඔක්කොම දන්නවනේ දැන්. ඔය ටික ඔක්කොම දැනගෙන හරි කමන්නේ. එයාටවත් පුළුවන් ද අවුරුදු 85කට වඩා මෙහි ඉන්න. ඔය කැලි බැල් ටික ඔක්කොම ගැන දන්නවා. ඒවා දුර්වල වෙන විදියක් දන්නවා. ඒවා දුර්වල වෙනකොට මොන මට්ටමේ බෙහෙත් වලින්ද මේක ආයෙ පොඩ්ඩක් ගැට ගහන්න පුළුවන් කිය ඔක්කොම ටිකක් දන්නවනේ කතාව. සර්ව සම්පූර්ණ දන්නේ නැතුව ඇති. නමුත් එයා මේ සාමාන්‍ය මහ පොළොවේ ඉන්න මිනිහෙකුට වඩා දන්නවනේ. එහෙම දන්නවා කියලා මේකේ කෑලි බෑලි ටික තවත් නිකන් සාමාන්‍ය මිනිහෙක්ගේ ආයුෂ අවුරුදු 80යි වෛද්‍යවරයෙක්ගේ නම් අවුරුදු 90යි ආයුෂ. ඇයි? එයා මේ කය ගැන එහෙම එකක් තියනවද? සාමාන්‍ය මිනිහෙකුට වඩා ඉක්මනට වෛද්‍යවරයෙක් මිය යන්න බැරිද? පුළුවන්. ඒකෙන් එකක් තේරෙනවා මොකද්ද? ස්පින්වත්නි මේක වැඩසටහන් සැලසුම් සහගතකම පෙර කුසල සංස්කාර විසින් ගොඩනගලා ඉවරයි. එයා මෙහි කොච්චර දත කෑවත් වැඩක් නැහැ. එයා කොච්චර මෙහි මහ පොළොවේ හපංකම් කරත් වැඩක් නැහැ. මේ පැවැත්ම තහවුරු කර ගැනීම පිණිස එයාට එළියෙන් සාක්ෂි හම්බෙන්නේ නැහැ. අනික ඒක ඇතුලේ මහ විශාල දුකක් බාර ගන්න වෙන්නේ. ඒක අපි අවබෝධ කරගන්න ඕන. එහෙනම් මතක තියාගන්න තමන් තුල ආස්වාදයේ නඩත්තු කරන්නත්ම තමන් ගියපු වැඩපිළිවෙල තුලෙම මහ දුකක් තියෙනවා. ඒකනේ අර නිදි වරාගෙන පාඩම් කරන්න වෙලා තියෙන්නේ. මං කියන්නේ වෛද්‍ය වෘත්තියට විතරක් නෙමෙයි හැමෝගෙම කතාව ඔහොමනේ. නමුත් මේ දුක සතුටින් පිළි අරගෙන ඉන්න අනාගතයේ සුඛ ආස්වාදයක් බලාපොරොත්තු වෙයි. ඒක ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. හැමදාම මේ මහ පොළොවේ ධර්මයක් නැති අවිද්‍යාසගත සත්වයාට ආශ්‍රවයන්ගෙන් අනුසයෙන් බැටකන මිනිස්සෙකුට දුක විතරයි මේ මහ පොළොවේ තියෙන. ඊට වඩා මොකක්වත් නැහැ. ඉතින් අපිට ඒක අවබෝධ කරගෙන අපි දැන් එකයි කරන්න ඕන. මොකද්ද? ලෝකයේ මත විශ්වාසයේ තියලා ලෝකයේ මත නඩත්තු කරලා පරිහරණය කරපු ලෝකයේ මත Tamanගේ ආස්වාදයට අදාළ අභිප්‍රායන් හොයාගෙන යනවා වෙනුවට Tamanගේ සිත පිළිසරණ කරගන්න ඕන. ඇයි? සිතින් තමයි ලෝකේ මවාගන්නේ. කොහොම හරි මම වෛද්‍යවරයෙක් වෙනවමයි කියලා යා මවාගත්තේ සිතින්. චේතනා පහල කරගෙන එයා ඒකට අනුව වැඩ කළා. වැඩ කරලා අත්පත් කරගත්ත ලෝකෙත් එයාට දුක විතරයි. හොඳට අහලා බලන්නකෝ එයාගේ. අපි දන්න දහස් ගණක් වෛද්‍යවරු ඉන්නවා. සමහර අය එක දිගට භාවනා කරන ක්‍රමවේද වලට යොමු වෙලා තියෙනවා. ඇයි? ඒගොල්ලෝ අපේක්ෂා කරපු ලෝකයේ ඇතුලේ ඒගොල්ලන්ගේ සාධනීය ඉලක්ක සමෘද්ධිමත් කරගන්න ඕන බැරි වෙලා. වෛද්‍යවරයාටත් එමය, ඉංජිනේරු මහත්තයාටත් එමය, රටේ පාලකයාටත් එමය, ඔක්කොටම එහෙමයි. සංසිඳෙන්නේ නැහැ. ඒකනේ වයසට ගිහින් හරි කමන්නේ ආයු පාලන බලයට එන්න හිතෙන්නේ. හොඳට බලන්නකෝ. ඒක මේ ලංකාවේ මේ තුන්වෙනි ලෝකේ රටවල් කියලා හිතනවා. ඇමරිකාවෙත් එහෙමයි. බලන්නකෝ ජනාධිපතිවරුන් ඉල්ලන බොහොම වයසක අමාරුවෙන් ගේට් මේ සාමාන්‍ය පඩිපෙළ බහ ගන්න බැරි જાතියක් නේ. ඇයි ඒක මේ භෞතික දියුණුව මත ඇති වෙන එකක් නෙමෙයි. ඒක මේ හිතේ හැටි. ඒක මේ හිතේ හැටි. හොඳට බලන්නකෝ ඇමරිකාවේ පාලන බලයට ආපු දෙපැත්තේ දෙන්නගේ ස්වභාවය. හරියම මං විදිහට ඇස්පේන මට්ටමේ අයද කියලා. ඒ හැටි. එතකොට ඒක හේතු මේ සංසිඳෙන්නේ නැති හිතක් තියෙන්නේ. ආලෝකේ අත්පත් කරගෙන කවදා හරි සංසිඳෙයි කියලා හිතෙනවා නම් සංසිඳෙන්න කලින් මැරෙනවමයි යා. මේක තේරුම් ගත්තාම හරීම වර්තමානයේ ආස්වාදයේ උපදිනවා. දැන් අර අපිට මේක තේරුම් ගන්න බැරි වුණාම අනාගතයේ ආස්වාදයේ උපදීවි කියලා හිතාගෙන වැඩ කරනවනේ. මේක තේරුම් ගත්තාම අනාගතයේ ආස්වාදයේ ඉපදුනත් එකයි නැතත් එකයි. මේ වෙලාවේ ආස්වාද ජනක වෙන්න ගන්නවා. ඒ ආස්වාදයේ උපදින්නේ උපේක්ෂාවත් එක්ක. අපේක්ෂාව එක්ක නෙමෙයි. ලෝකයේ සුන්දරම ආස්වාදයේ උපදින්නේ උපේක්ෂාවත් එක්ක. අපේක්ෂාවත් එක්ක නෙමෙයි.
අපේක්ෂාවත් එක්ක නෙමෙයි උපේක්ෂාවත්. ඒ උපේක්ෂාව තමයි ස්වභාවිකත්වය. අපේක්ෂාව ස්වභාවික නෑ. අඹ ගහට ගල් ගහන මිනිහටත් ගෙඩි දෙනවා. ගහට නැගලා කඩන මිනිහටත් ගෙඩි දෙනවා. වාඩි වෙලා ඉන්න මිනිහටත් ගෙඩි දෙනවා. ස්වභාවිකයි. ස්වභාවිකයි. උපේක්ෂාව කියන්නේ අන්න ඒකට. අපි අස්වාභාවිකයි නේකනේ. අපිට ගැටෙන්න පුළුවන් එළිය ලෝකයක් හම්බ වෙනවා. ඇලෙන්න පුළුවන් ලෝකයක් හම්බ වෙනවා. අඹ ගහේ ස්වභාවික රිද්මය මගේ ඇතුලේ වැඩ කරන්නේ නැහැ. ඒකයි මම ලෝකයේත් එක්ක සමහර ඒවා එක පැටලෙනවා. සමහර ඒවා එක පැටලෙන්නේ නැහැ. සමහර ඒවා පෙළනවා. සමහර ඒවා ගැන පෙළන්නේ නැහැ. ඇයි එහෙම වෙලා තියෙන්නේ? අස්වාභාවිකකමට. අවබෝධය කියන්නේ පුදුම ස්වභාවික දෙයක්. එතකොට ස්වභාව ධර්මයත් එක්කම ඉන්න ඉතින්. ඒකනේ බුදු වුණාට පස්සේ ස්වභාව ධර්මියෙම වැඩියෙන් හිටියේ. රහතන් වහන්සේලා හරියට ස්වභාවිකත්වයට කැමති ඒකනේ. ගොඩනැගිලි වලට ලොකෝට කැමති නෑනේ. භාග්‍යතුන් වහන්සේට විශාල ආරාම සංකීර්ණයක් පූජා කරා තමයි ජේතවනාරාමය කියලා. වේළුවනාරාමය කියලා අරමෙව ආරාම ගොඩක් තිබ්බේ. කෝෂිතාරාමේ අරෙහිම හැම තැනම තිබ්බනේ. ඒ උන්ට කුල් දාන්නවද හැමදාම භාග්‍යතුන් වහන්සේ දානේ වළඳලා විවේකයෙන් වැඩ ඉඳලා තිනවා කැලෑවි පැය ගාන. පිණ්ඩපාතේ වඩිනවා නේදියට. පිණ්ඩපාතේ වැඩම කරලා ආනන්ද ස්වාමීන් වහන්සේටම කී වතාවක් කියලා තියෙනවා ආනන්ද මං ටිකක් මේ කැලේ ඇතුළට වෙලා විවේකයෙන් වැඩ ඉන්නවා. ආනන්දත් ඔය කොහේ හරි වැඩ ඉන්න. ස්වභාවිකයි. අපි ස්වභාවික නෑනේ. අපිට තනියෙන් ඉන්න කිව්වොත් කැලෑවක ඇතුළට ගිහින් දාලා සතියක් විතර ඉඳ ටිකක් ඇතුළේ කිව්වොත් මොනතරම් ගැහිද අපි ඉන්නේ. ඇයි? ඒකට හේතුව අර ස්වභාවික නෑ අපේ සිත. අස්වාභාවිකයි. ඒ අස්වාභාවික වෙනකොට පින්නත්නි මේ පුද්ගලයා තුළ මෝරනවා තණ්හාව. තණ්හාව මෝරන්න ඒ තණ්හාවත් එක්ක Tamanගේ ආත්ම දෘෂ්ටිය පදනම් කරගෙන තමා කෙරෙහිම උපන් තණ්හාවක් ඇතුළේ තමයි අපි ස්වභාවිකත්වයේ. ඒතරව තණ්හාව නිසාම බය. ඒකනේ කැලෑවල ඉන්නකොට බය හිතින්නේ. තණ්හාය ජායති බයං. තණ්හාය ජායති සෝකෝ. ඒක නිසාම සෝකයක් එනවා. කවුරුත් නැද්ද දන්නේ නැහැ කියලා. ඒ අස්වාභාවික කමට. පින්වත්නි හොඳට මේ රිද්මේ තේරුම් ගන්න. මේක තේරුම් ගන්න. ඔයගොල්ලෝ වර්තමානයේ මනස ගැන තමයි සංවේදී වෙන්නේ. අද ඔයගොල්ලෝ සංවේදී වෙලා තියෙන්නේ බාහිර ලෝකය ගැන. හැබැයි ධර්මයක් තිබ්බොත් එයා සංවේදී වෙනවා මනස ගැන. පින්වත්නි මේ වෙලාවේ අපි ගොඩාක් රැස් කරලා වැඩක් නැහැ. පැවැත්ම පිණිස පමණක් රැස් කරන්න බහුභාණ්ඩික වෙන්න එපා. බහුභාණ්ඩිකත්වයේ ඇතුලේ කවුරුවත් කෙනෙක් ජයග්‍රහණය කරලා නැහැ. අවබෝධය ඇතුලේ සැබෑ ජයග්‍රහණය කරා ගිහින් තියෙන්නේ. අවබෝධයක් නැති ජීවිතයේ සැබෑ ජයග්‍රහණයක් නැහැ. අත්පත් කරගත්ත මිනිස්සු ඒකයි දැන් වැඩියෙන් දන් දෙන්නේ. රැස් කරගත්ත මිනිස්සු ඇයි කොයි විලේ අතහැරීද දන්නේ නැණි. දැන් ලෝකයා දන්නවා ලෝකේ ගොඩාක් බෞද්ධයෝ දැන් දන්නවා දීපු දෙයක් විතරයි තියෙන්නේ කියලා. රැස් කරපු දෙයක් නම් අබමල් රේණුවකවත් මට නෑ. ඒ රැස් කරපු එකේ දීපු දෙයක් තමයි තියෙන්නේ කියලා දැන් මිනිස්සු දන්නවා. ඒ දීපු දෙයක් තමයි ඇයි යාළුවට දැන් ජීවිතේ එන්නින් අර ජීවිතේ අවදානම දැනෙන ගතිය වැඩිනේ. දැන් කලින් අතපය හරියට වැඩ කරා දැන් මේ වගේ අපහසුතා එනවා. විවිධ අපහසුතා එනවා. සෙම කිපෙන ගතිය Tamanට දැනෙනවා. වාතයේ කිපෙන ගතිය දැනෙනවා. පිත කිපෙන ගතිය දැනෙනවා. එහෙම දැනින්න යා මොකද කරන්නේ? ඒ සෙම කිපෙන වාතයේ කිපෙන පිත කිපෙන ගතියට දැනෙනකොට එයාට තේරෙනවා මේ සෙම කිපෙන එක නවත්තන්න මේ ලෝකේ ඖෂධ නැහැ කියලා. මං කියන්නේ මේ සෙමට බෙහෙත් නැහැ කියලා නෙමෙයි. සද්ධාතනිකව වාපිත් සෙම් කිපෙන එක. ඒ කියන්නේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසයන්ගෙන් බැටකන එක කල් දාන්න විදික්‍රම නැහැ. විදික්‍රම නැහැ. සදාතනිකව මේ ප්‍රශ්නේ විසඳන්න ක්‍රමවේද නැහැ. ඒගොල්ලෝ දන්නවා ළඟදී ජීවිතය අත්හැරෙනවා කියලා. ඒ නිසා ලෝකයට දැන් උනන්දුව තියෙනවා. මේක හැබැයි අපි පොඩි කාලේ ඉඳලා තරුණ කාලේ ඉඳලා මේක හුරු වුණොත් මේ අතහැරීමේ චින්තනය. එයාට පුදුම ආස්වාදයකින් උපේක්ෂාවකින් ජීවිතේ ගෙවන්න පුළුවන්. ඒක හරි ලස්සනයි. එහෙනම් ලෝකය පිහිට කරගත්ත වෙනකොට දැන් ඔයගොල්ලෝ එක දෙයයි පිහිට කරගන්න ඕනේ ධර්මාර්ථය ඇතුලේ. මොකද්ද? මනස. ඇයි? මනසින් තමයි වටිනාකම ලෝකෙට යන්නේ. මනසින් ලෝකෙට වටිනාකම යනකොට ඒ වටිනාකම පදනම් කරගෙන යාගේ තෘෂ්ණාව ගොඩනැගෙන්නේ මනස තුලමයි ලෝකෙ තුල නෙමෙයි. තණ්හාව ගොඩනැගෙන්නේ මනස තුලමයි. ඒතකොට තණ්හාව මනස තුල ගොඩනැගෙනකොට තණ්හාවට ප්‍රාමාණික ලෝකේ කොහොම හරි තමන්ගේ පැත්තේ තියාගන්න බලන එක ඇත්ත. තණ්හාවට ප්‍රාමාණික ලෝකේ තමන්ගේ පැත්තේ තියාගන්න උත්සාහ කරන එක ඇත්ත. මිනිසුන්ගේ තණ්හාවේ පවතින විවිධත්වයක්.
තණ්හාවේ පවතින නානත්වයක් එක වගේ එකක් නෙමෙයි. ඒකනේ ඕගොල්ලෝ තණ්හා කරන ඒවාට මං තණ්හා කරන්නේ නැත්තේ, මං තණ්හා කරන ඒවාට ඕගොල්ලෝ තණ්හා කරන්නේ නැත්තේ. දරුවා තණ්හා කරන එකට අම්මා තණ්හා කරන්නේ නැත්තේ, අම්මා තණ්හා කරන එකට දරුවා තණ්හා කරන්නේ නැත්තේ. එතකොට දැන් අම්මා කෙනෙක් සාරි වලට තණ්හාවක් තියෙනවා. ඉතින් පුතාගේ සාරි වලට තණ්හාව නැහැනේ. සමහරට අම්මා තණ්හා කරන සාරි වලට එයාගේ දුව තණ්හා කරන්නේ නැහැ. එහෙනම් තණ්හාවේ තියෙන වේමත්තතාවය. නමුත් තණ්හාව සාරියට අයිති නැහැ. සාරිය වටිනා නිසායි මං සාරියට තණ්හා කරේ කිව්වට එහෙනම් ගෙදර ඔක්කොටම වටින්න එපා ඒක. වටිනාකම තණ්හාව හිතේ ඇති වෙන එක. මේ මානසික අවුලක අපි පැටලිලා ඉන්නේ. තණ්හාවේ අතුරුඵලය මොකද්ද? තණ්හාව නිසා පින්වත්නි තණ්හා පච්චය උපාදාන. එයාගේ සිත බැඳෙනවා ගිය තැන. තණ්හාවෙන් තොරව අපේ සිත බැඳෙන්නේ නැහැ පින්වත්නි. තණ්හාව යම් තැනකද ඇති උනේ, තණ්හාව යම් තැනක ඇති වුණොත් පින්වත්නි තණ්හාව ඇති වෙච්ච තැන බැඳෙනවා හිත. තණ්හාව ඇති වෙච්ච තැන සිත බැඳෙනවා. තණ්හා පච්චය උපාදාන. තණ්හාව කොතනද උපදින්නේ? එතනමයි පින්වත්නි සිත බැඳෙන්නේ. තණ්හාවෙන් තොරව උපාදානය කියලා එකක් ලෝකේ හහුවෙන්නේ නැහැ. තණ්හාවෙන් තොරව උපාදානය කියලා එකක් නැහැ. තණ්හාවෙන් තොරව උපාදානය කියලා එකක් නැහැ. එතකොට දැන් තණ්හාව ඇති වෙනකොට තණ්හාව කියන එක අයිති තණ්හාව කියන එක භෞතික නැහැ. තණ්හාව ඇති වෙන්නේ කොයිද? මානසිකවයි තණ්හාව උපදින්නේ. ඒකනේ තණ්හාවේ පරිමාව පෙන්වන්න බැරි. තණ්හාව නිසා වැඩ කරපුවා පෙන්වන්න පුළුවන්. ඒවත් ලෝකයා හදන්නේ ප්‍රශංසාත්මකවයි. එයයි ඒ වංචක ධර්ම වලින් යට වෙනකොට තණ්හාව විදියට නෙමෙයි එන්නේ ඒක. ඒක එන්නේ හපංකමක් විදියට. දැන් හිතන්නකෝ තණ්හාවෙන්ම රැස් කරපු දේවල් සමහරට ඒ තාත්තා අම්මා කියන්න පුළුවන් මේවා ඔයාලට අපි එකතු කරේ. අපි මේවා මැරුණාම ගෙනියන්න නෙමෙයිනේ පුතේ. අපි මේවා ඔයාට මේවා කරේ. බලන්න මේවා අපි අමාරුවෙන් ගොඩ නැගුවේ කියලා. එහෙම එයා සාධාරණීකරණය කරාට ඇත්තට මෙයා අවබෝධයක් ඇතුලේ කරපු එකක් නෙමෙයි. තණ්හාවේ තණ්හාව නිසා වෙන දේ තමයි තණ්හාව ඇති වෙච්ච තැනම උපාදානය වෙනවා. උපාදානයේ පැති හතරක් තියෙනවා. මොනවද? කාමෝපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන. කාමයන් උපාදානය කරගන්නවා. වස්තු කාමයයි කෙලෙස් කාමයයි. තණ්හාව ඇති වුණාම වස්තු කාමී කියන්නේ මේ ඇසෙන් කනින් නාසයෙන් දිවෙන් කයින් ග්‍රහණය වෙනවා. ඒවත් උපාදානය කරගන්නවා. ඒවා පදනම් කරගෙන සිත තුළ ගොඩනැගෙන තත්වයක් උපාදානය කරගන්නවා. කාමෝපාදාන. ඊට පස්සේ අර තණ්හාව ඇති වුණාට පස්සේ තණ්හාව පදනම් කරගෙනම පින්වත්නි මේ පුද්ගලයා තණ්හාවම පදනම් කරගෙන එයා කරන දෙයක් තමයි පින්වත්නි ඒ පුද්ගලයා තුළ අර දෘෂ්ටිගත වෙලා උපාදානය කරගන්නවා. දිට්ඨි ආත්ම දෘෂ්ටියෙන් අල්ල ගන්නවා. මේවා මට අයිති ඒවා, මේවා මගේ වශයෙන් පවත්වන්න පුළුවන් ඒවා, මේවා මට කොහොමද හම්බුනේ, මේවා අපේ පරම්පරාවෙන් හම්බුනේ ඒවා, මේවා අපේ අම්මගෙන ආපුවා, මේවා අපේ තාත්තගෙන ආපුවා, ඒවා ලෝකෙට දෙන්න බෑ, මේවා අපේ පරපුරට අයිති ඒවා, මේවා අපි රකින්න ඕන වගේ අර දෘෂ්ටියෙන්ම අල්ල ගන්නවා. දිට්ඨි උපාදාන. ඒ තණ්හාවට කරන්නේ ඇත්තටම අම්මා තාත්තගෙන ආපු නිසා නෙමෙයි. අම්මා තාත්තා පරම්පරාවෙන් උරුම කරලා දුන්න නිසා නෙමෙයි. ඒ තණ්හාව නිසා උපදිනවා දිට්ඨි උපාදානය. දිට්ඨි උපාදාන කියන ආත්ම දෘෂ්ටිය පදනම් කරගෙන ලෝකෙ තුරුල් කරගන්නවා. මම වශයෙන් මගේ වශයෙන් ගත්තකම ඇතුලේ පරම්පරා වශයෙන් ගත්තකම ඇතුලේ ඒවා තදින් අල්ල ගන්නවා. ඒ තදින් අල්ලගන්න එක ඇතුලේ සාධාරණීකරණය කරනවා. නෑ මම නම් තණ්හාවක් නෑ. ඉතින් මේ අපේ පරම්පරාවෙන් ආපුවානේ. ඉස්සරහට මේවා තියෙන්න එපාය. මම නම් මේ මාළේට කැමති නෑ. නමුත් ඉතින් අපේ අම්මටත් මේක යාගේ ආච්චි දීලා තියෙන්නේ. අපේ ආච්චි දීලා තියෙන්නේ. එයාටත් එහෙම ඉතින් පරම්පරාවෙන් ආපු එක ඉතින් මේක පෙට්ටගමක දාලා රකින්න ඉපයි. මම නැත්තම් ඕවට ආසාවක් නෑ. මම මේ ආසාවකට එම නෙමෙයි ඕක පෙට්ටගමේ දැම්මේ මේ පරිස්සමට. ඉතින් පරම්පරාවෙන් ආපු එකනේ අපිත් කාට හරි දීලා තියන්න ඉපයි ඉස්සරහට. නැත්තම් මං ඕවට ආසාවක් නෑ. වගේ එකක් එන්නේ. හැබැයි ඒ තණ්හාව නිසාමයි දෘෂ්ටියෙන් අල්ලන්නේ.
මගේ කියන අල්ලේ තණ්හාවට ඒක කරන්නේ. නම් සාධාරණීකරණය කරන්නේ කොහොමද? පරම්පරාව පැත්තට දාලා. ඒ තණ්හාවට මේක එක වෘතවලට අහු වෙලා යනවා. එක වෘතවලට අහු වෙලා යනවා. සීලබ්බත උපාදාන. තණ්හාව නිසා මෙයා එයාගේම පංචස්කන්ධය අල්ල ගන්නවා. අත්වාද උපාදානයකට කියන්නේ. තණ්හාව නිසා මෙයා මොකද කරන්නේ? එයාගේම පංචස්කන්ධය අල්ල ගන්නවා. මොකද පංචස්කන්ධය කියන්නේ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංචස්කන්ධයක් අපි තුල හටගන්නේ. රූපය කියන්නේ මේ රූපය. වේදනාව කියන්නේ අපි තුල හටගන්න වින්දනය. හිත ඇතුලේ හටගන්නේ සැප වේදනාව, දුක් වේදනා හටගන්නේ. රූප වේදනා සංඥා අඳුනගන්නේවා. හිතින් අඳුනගන්නේ. ඒකට කියන සංඥාව කියලා කියන්නේ. සංඥා කියන්නේ අඳුනා ගන්නවා කියන එකට. සංකාර කියන්නේ අඳුනා ගැනීමට අදාළව සිතුවිලි හට ගන්නවා. ඒකට කියන්නේ සංස්කාර. ඊට පස්සේ විඥානය. ඒ කියන්නේ අඳුන ගැනීම පිණිස මූලික අවකාශය විඥානය. විඥානේ නැත්තම් අඳුන ගන්න බෑ. විඥානේ නැත්තම් වේදනාව හට ගන්න නෑ. ඒ කියන්නේ මලමිනි වලට වේදනාවක් නැති. ඒ මලමිනි වල ආයුෂ්මාච විඥානං ආයුෂයයි උණුසුමයි විඥානේ බැහැර වෙලානේ. ඒතර මලමිනි වලට කැපනකොට වේදනාවක් හට ගන්න නෑ. මලමිනි වලට අඳුන ගන්න බෑස් තියෙනවා අඳුන ගන්න බෑ. ඇයි? විඥානේ නෑනේ. එහෙනම් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටික පහළ වෙන එක තමයි ජීවිතය කියලා කියන්නේ. ඒක හටගෙන නිරුද්ධ වෙලා යනවා. දැන් හටගත්ත තැනම නිරුද්ධ වෙලා නැති අපිට ඒක ලොකුට ඔලුවට යන්නේ හැම දෘෂ්ටි මාත්‍රයකම ශ්‍රවණ මාත්‍රයකම දැනීම් මාත්‍රයකම චින්තන මාත්‍රයකම ඔය ස්කන්ධ ටික තමයි හටගෙන නිරුද්ධ වෙන්නේ. එතකොට ඔය හටගන්නකොට දැන් තණ්හාව නිසා යා තමන් තුල ස්කන්ධ ටික හට ගන්නවා. ස්කන්ධ ටික උපාදානය කරගන්නවා. තණ්හාවට හොඳට බලන්නකෝ තණ්හා පේන මට්ටමටයි අපි ආසා. ලෝකෙට ආසයි වගේ හිතුණාට. පේන මට්ටම තුල අඳුන ගන්න කමටයි ආසා. අපි අඳුනගත්ත කමට ආසා. එළියේ දරුවෝ ඉන්නවට නෙමෙයි ආසා. මගේ දරුවා කියලා මම අඳුන ගන්නකොට මා තුල සංඥාවටයි මං ආසා කරන්නේ. මා තුල හට ගන්නවනේ සංඥාවක් ඕකටමයි ආසා කරන්නේ. ඒතකොට යා අඳුනගත්තේ සිතින්නේ. ඒ නිසා මේ මගේ අම්මා කියලා අඳුන ගන්නකොට යාට අඳුන ගැනීමට ආසා කරන්නේ. අම්මටම නෙමෙයි. අඳුනගත්ත නිසා අම්මව පරිස්සම් කරන බව ඇත්ත. අම්මට කවන පොවන දන් දෙන ඒවා කරන බව ඇත්ත. අඳුන ගන්න එකටමයි ආසා. ඒකයි ආයෙ ගිහින් බලලා ඉන්න හිතින්. පින්වත්නි එයා ඒ අඳුන ගන්න එකම ඇතුලේ සිතුවිලි වලටමයි ආසා කරන්නේ. ඒ අඳුනා ගැනීමට අදාළ ඒකට සංකාර කියලා කියනවා. අන්න ඔය විදියට අර තණ්හාව නිසා එයා ලෝකෙට තණ්හා කරනකොට ඒ ඔස්සේ හට ගන්නවන ස්කන්ධ ටික ඒ ස්කන්ධ වලටමයි ආසා කරන්නේ. එතකොට ලෝකෙට නෙමෙයි ආසා කරන්නේ යාගේ ස්කන්ධයට. එයා ලෝකෙට නෙමෙයි ආසා කරන්නේ යාගේ ස්කන්ධ ටිකයි තදින් අල්ලගෙන තියෙන්නේ. එයාගේ ස්කන්ධ ටික තදින් අල්ලගෙන තියෙන්නේ. එතකොට ලෝකයේ පරිහරණය කරනකොට එයා තුළ දැන් පින්වත්නි ඒ තණ්හාවට ලෝකේ බලනකොට ලෝකයට අහුම්කම් දෙනකොට ලෝකේ අත්දකින්නකොට එයා තුළ හට ගන්නවා පින්වත්නි සියුම් තණ්හාවක්. එයා තුළ හට ගන්නවා සියුම් තණ්හාවක්. ඒ තණ්හාව ලෝකයේ විශේෂයි නොව වේදනාව විශේෂයි පවතින එක. වේදනාව විශේෂයි තණ්හාව පවතිනකොට ඕගොල්ලෝ කැමති වේදනාවක් තියෙනවනේ. ඒක තියාගන්න ඕන නිසා ලෝකයේ විශේෂයි පිළිපදින්න වෙලා. ඕගොල්ලෝ අඳුන ගන්නෝනේ අඳුන ගන්න මට්ටම උපාදානය කරගෙන ඕගොල්ලෝ ඉන්නේ. ඒ අඳුන ගන්න මට්ටම උපාදානය කරගන්නකොට ඕගොල්ලන්ට ආස්වාදයේ උපදිනවා. ආස්වාදයේ උපදින මට්ටමේ අඳුනගත් ඒවා පරිස්සම් කරන්න හදනවා. එහෙනම් යාගේම තණ්හාව නිසා තණ්හා පත්‍ය උපාදාන යාගේම ස්කන්ධ ටික තදින් තුරුල් කරගන්නවා. එහෙනම් මේ ජීවිතය කියන්නේ තණ්හාව නිසා Tamanගෙම සිත තදින් තුරුල් කරගෙන යන ගමන. ඒ නිසා සිත අවබෝධ කරන්න සිත මැදහත් වෙනවා. එතකොට මැදහත් වෙන්න සිත සංසිඳී යනවා. හැබැයි ඕගොල්ලෝ ලෝකේ පැත්තට දුවන්න හිත සංසිඳින්නේ නැහැ. සිත ඇවිස්සෙනවා. කාම ඡන්දින් ඇවිස්සෙනවා, දෝමනස්සින් ඇවිස්සෙනවා, තීන මිද්දෙන් ඇවිස්සලා යනවා. උද්ධච්ච කුක්කුච්චෙන් ඇවිස්සලා යනවා, විචිකිච්ඡාවෙන් ඇවිස්සලා යනවා. හැම වෙලාවකම ලෝකේ පැත්තට ධර්මයක් නැතුව දුවනකොට ඇවිස්සෙන්නමයි හේතු යෙදෙන්නේ. ලෝකේ නිවීමක් බලාපොරොත්තු වෙන්න. මේකයි මේ දේශනාවදී කිව්වේ ලෝකෙන් සාධාරණයි බලාපොරොත්තු වෙන්න එපා කියලා.
ලෝකෙන් ආරක්ෂාවක් බලාපොරොත්තු වෙන්න එපා. සතර සතිපට්ඨානෙන් ආරක්ෂාව බලාපොරොත්තු වෙන්න. ලෝකයේ සාමාන්‍ය ලෝකයේ දකින්න විදිහින් බලාපොරොත්තු වෙන්න එපා සාධාරණයක්. සම්මා දිට්ඨියෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න. විසුරුණු සිතකින් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න එපා. සමාහිත සිතකින් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න. පින්වත්නි කාම සංඥා වලින් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න එපා. නික්කම්ම විතර්ක වලින් සාධාරණයක්. ඕනෝම ධර්මයෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙන කෙනාට නොබෝ කාලෙකින් සාධාරණයක් හම්බ වෙනවා. ලෝකයෙන් සාධාරණේ බලාපොරොත්තු වෙමින් ලෝකේ පැත්තට විසිරී වික්ෂිප්ත වී කැරකෙන කෙනෙකුට සාධාරණේ නොව නිරන්තරයෙන් අසාධාරණ ලෝකයක්මයි මුණ ගැහෙන්නේ. ඒ අසාධාරණ ලෝකයේ මහ පුදුම විදියට තමන්ව දුක මතම ගිලා බස්සවනවා. ඒ නිසා පින්වත්නි මේ උතුම් දේශනාව හැම දිනාටම ධර්මාර්ථයෙන් විමසා බැලීම පිණිස උපකාර වේවා කියලා අපි දේශනාව සමාප්ත කරනවා.